සූරියකාන්ත මලක් හදමු. ඔන්න අපිට මේකට ඕනි කරනවා සෙන්ටිමීටර් 10න් කොටස් 24යි සෙන්ටිමීටර් 15න් කොටස් 12කුයි. හරියටම මේකට අපිට යනවා පයිප් වේන 14ක්. ඔන්න මුලින්ම මේ සෙන්ටිමීටර් 10ට අපි කපාගත්තු කොටස් 24 අරගන්න ඕන. දැන් අපි මේ හැම එකක්ම හරිය නැති මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න ඕන. ඔන්න ඔහොම ඔක්කොම ටික හරියටම දෙකට නමා ගන්න. පේනවනේ ඉතින්. ඔන්න හරි. පේනවනේ 24ම මේ විදිහට කොටස් දෙකකට නමා ගන්න. ඊළඟට අපි අරගන්නවා අර පැත්තකින් තියපු සෙන්ටිමීටර් 15 කොටස් ටික. දැන් මේ සෙන්ටිමීටර් 10 කොටස් දෙකක් කරා මෙන්න මේ විදිහට තියෙන අර සෙන්ටිමීටර් 15 කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට නමාගෙන ඔන්න ඔහොම ගැරගා ගන්න ඕන. ඊළඟට මෙන්න මේ තේන විදිහට අතින් ලස්සනට දෙපැත්තෙන් හදාගෙන පෙත්ත හදාගන්න ඕන. හොඳට බලා ගන්න.